වරුනි සහෝදරවරියනි අම්මේ තාත්තේ දරුවෙක් මහාන කරනකොට දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතන්න ඕන වීඩියෝ එකක් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්නකො අම්මා අයියා එක්ක යන්නේ අම්මා දැන් ගියා නෑ නෑනේ ඉතින් අම්මා ඔයාත් එක්ක දැන් ගිහිල්ලා බෑනේ දැන් ගිහිල්ලා බෑ හරි චූට්ටක් කියන්නේ අම්මා එකක් කොහොම ගෙවල් යන්නේ හමුදුරු මේ ඔහොම නන්නේ මේ පොඩි හාඳුල ඔහොම ගෙවල් යන්නේ හරිද පිළිවෙලකට යන්න ඕනේ ආස්තිය අපි ඔක්කොම එක්කන් යන්න ගෙදරට අම්මයි දැන් ටීවී එක අරගෙන එනවලු නෑ එනවා නැත්තම එකයි යන්න නෑ ෂූර දාගත්තට පස්සේ කොහෙද ගෙදවල් වල යන්නේ අම්මා දැන් ගියා නෑ අම්මා යා ඔයා අඬන එක නවත්තන්න ඕනේ යවන්න මෙතන අර පස්සේ එක්කන් යන්නම් ගෙදර මේ මම දැන් ඔයාගේ ගෙදර ගිහම අම්මා කොහොමද වැඩ කරගන්නේ අවදාට මොනවද කියන්නේ ගෙදර යන්න දුන්නේ නැහැ කියලාද අයියා මොකද දැන් ගිහලා මොනවද කරන්න ඔයා මම නුවර එක්කන් යන්න වැඩි තෑගන්න බෑද කොමිට කන්න දානවා මේ වීඩියෝ එකේ දැන් පේනවානේ මේ දරුවා අඬන වීඩියෝ කොච්චර අඬනවද මේ කික ගහ අඬනවා දැන් මේ වීඩියෝ එකේ අම්මා අප්පා දකින්නත් ඇති ඉතින් අම්මා අප්පා ඇත්තටම ඕගොල්ලන්ට හිත පපුවක් නැද්ද මේ විදිහට මේ පුංචි ගා මේ අයක් හතරක් නොතේරෙන පොඩි පුංචි එකෙක් මහාන කළා හරිය මේ සිගුරක් දරලා පන්සලකට දීලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න පුළුවන්ද මේ විදිහට අඬනකොට එක ගහ මේ අම්මා තාත්තට මේ කියන්නේ ඔයගොල්ලෝ අම්මා ඒ කියන්නේ දරුවෝ දෙන්න බලාගෙන ඉන්න අම්මා තාත්තටත් එක්ක මේ කියන්නේ හොඳේ දැන් ඔය ශාසනයට දෙන්න බලාගෙන ඉන්න අම්මා තාත්තා ඉන්නවනේ තව දහස් වරක් හිතලා බලන්න මෙහෙම දීලා පුංචි එවුන් මේ විදිහට අසරණ කරන්න එපා හරි ඔයගොල්ලන්ගේ රැකවරණයෙන් මිදිලා සෙනෙහස ආදරය ඒ දෙන්න ඕන දේවල් දරුවෙකුට ලැබෙන්න ඕන පවුල ඇතුලේ දෙමාපිය ඇසුරින් ඉන්න ඕන වයසමේ හරි එහෙම ඇසුරින් ඉන්න ඕන